ගම් සභා ක්‍රමයේ පරිහානියට පත්වීම සමග ගැමි ජනතාව අතර පැවති සාමූහිකත්වය අඩපණ විය. තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන ගැන පමණක් උනන්දු වීමටත් එසේ නොවන ඕනෑම දෙයක් කෙරෙහි සැලකිලිමත් නොවීමටත් අපි ඔවුන් පුරුදු පුහුණු කළෙමු. මේ කියන විදිහට ආත්මార్థකාමී බව අපේ මිනිස්සුන්ට උගන්වලා තියෙන ඉංග්‍රීසි ජාතිකයෝනේ. කවුද උඹ ලියලා තියන්නේ? අපේ රට යටත් විජිතයක් කරගෙන හිටපු රසල් කියන ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ දේ කියලා තියෙන්නේ. ඔහු 1871 දී මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා. රසල් කියන්නේ අවංක නිලධාරියෙක් වෙන්න ඇති. ඒකනේ තමන්ගේ ජාතිය මේ රටේ ජනතාවට කරපු හානිය පිළිගත්තේ. 1815 දී ඉංග්‍රීසීන් උඩරට යටත් කරගත්තා. පසුව උඩරට ප්‍රධානීන් සහ ඉංග්‍රීසීන් අතර ගිවිසුමක් ඇති වෙනවා. ඒ ගිවිසුමට අනුව උඩරට ප්‍රදේශවල පාලනය ස්වදේශීය පාලන රටාවට අනුරූපව ගෙන යාමට එකඟ වෙනවා. නමුත් එය ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට 1818 උඩරට කැරැල්ල ඇති වෙනවා. ඉන්පසුව 1818 දී ඉංග්‍රීසීන් විසින් උඩරට ප්‍රකාශනය නිකුත් කරනවා. ඒ උඩරට ප්‍රකාශනය හරහා එතෙක් පැවති ගම් සභා ක්‍රමය අහෝසි වන තැනට පාලිපාලන රටාවක් ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙනු ලැබුවා. ඒ යටතේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් පත් කරනු ලබන ගම්මුලා දෑනී කෙනෙකු යටතේ පරිපාලනය සිද්ධ වුණා. මේ හේතු කරගෙන ස්වදේශීය ජනතාව ඉමහත් කනස්සල්ලට පත් වුණා. ඊට හේතු වුණේ අර ස්වදේශීය ජනතාව අතර තිබුණු බලතල ඉංග්‍රීසීන් අතට පත්වීමයි. ඒ වගේම ඉංග්‍රීසි පාලන රටාවකට ඔවුන්ට හුරු වෙන්න සිද්ධ වුණා. මේ නිසා උඩරටත් පහත රටත් සිංහල ජනතාව කනස්සල්ලෙන් ජීවත් වෙන කාල පරිච්ඡේදයක් ඇති වුණා. ගම යනු අතීතයේ අපේ රටේ පැවැති කුඩාම සමාජ ඒකකය විය. එහි ගැමියන් විසින්ම පත් කරගන්නා ලද ගම් මූලිකයන්ගේ සභාවක් මගින් ගමේ සියලු පාලන කටයුතු පවත්වාගෙන යාම ගම් සභා ක්‍රමයේ අරමුණ විය. ගොවිතැන් වෙළඳාම වැව් අමුණු බැඳීම අයබදු එකතු කිරීම මංමාවත් ඉදිකිරීම ආදී ගමේ පැවැත්මට හේතු වන කටයුතු නිසි ලෙස පවත්වාගෙන ගියේ ගම් සභාව මගිනි. ඉපරෙන්නි ගමන් නැතිවීමත් එක්ක අපේ පරණ ගම නැති වෙන පටන් ගන්නවා. ඒ තොයි කියන විදිහේ පැරණි ගමක් තවමත් මේ කිට්ටුව තියෙනවා. ඒ කොහෙද? යම් මම පෙන්නන්නම්. හැබැයි ඒක ඇත්තම ගමක් නෙමෙයි ආ. පැරණි ගම ගැන ආදර්ශයක්. ඔය කියන්නේ ජනකලා කේන්ද්‍රයේ තියෙන අපේ ගම ගැනනේ. ඔව් ඔව්. ඒක පැරණි ගම ගැන ආදර්ශයක් ගන්න හොඳ තැනක්. පැරණි ශ්‍රී ලංකාවේ ගම් සභාව සතු කාර්යභාරයන් රාශියක් පැවතුණා. විශේෂයෙන්ම වාරිමාර්ග කටයුතු සම්බන්ධයෙන් ගම් සභාව මැදිහත් වී ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඊට අමතරව කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය පරිපාලනය සංවිධානය කළේ ගම් සභාව විසින්. විශේෂයෙන්ම ඇලවේලි සකස් කිරීම, මංමාවත් සකස් කිරීම, අම්බලම් සකස් කිරීම ආදී වූ කුදුමහත් කටයුතු මේ ගම් සභාව හරහා සිද්ධ වුණා. ඊට අමතරව ගැමි ජනතාව අතර පවතින ගැටලු විසඳීමටත් ගම් සභාව සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. ඕන් අතර ඇතිවන නඩුහබ, සුළු ආරවුල්,
විසඳීමට ගම් සභාව කටයුතු කළා. ඒ වගේම ගම් සභාව බැංකුවක් ආකාරයකටත් කටයුතු කළා. මුදල් මෙන්ම ධාන්‍ය තැන්පත් කරලා තිබුණු ස්ථානවල ඒවා පොලි මහජනතාවට බෙදා දීමේ ප්‍රධාන කාර්යය සිද්ධ කළේ ගම් සභාව. මේ අනුව ගම් සභාව අධිකරණ ක්‍රමයක් මෙන්ම පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරපු ප්‍රධාන ආයතනයේ බවට පත් වුණා. එහෙමනම් දැන් මම උඹලාට එන්න කියලා කියපු කාරණේ උඹලා දන්නවාද? අපේ නෑ කමරාලේ. දන්නේ මම අද තකහණියක්ම එන්න කීවේ මේ පොඩි බණ්ඩාගේ හේනට පොඩි බණ්ඩා අයිතිවාසිකම් කියනවා. ඉතින් මේක දීම සුදුසුද නැද්ද කියලා අයිතිවාසිකම් පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා තමයි එන්න කීවේ. ඒක දීම සාධාරණද නැද්ද කියලා උඹලාම හිතලා අත උසපල්ලා බලන්න දීමට කැමති නා? එහෙමනම් වැඩි දෙනාගේ තීන්දුව මත හේන දීම පොඩි බණ්ඩට තීන්දුවයි. තීන්දුවයි කම්මුතුයි. ඒත් අපි ඉතින් ඕකට හේනට මායින් ටික පෙන්ලා දෙන්න දිනයක් යොදාගත්තොත් හොඳ නැද්ද? හොඳයි එහෙමනම් පොඩි බණ්ඩට පණිවිඩයක් යවලා සභා කියන වචනේ වුණා අධිකරණ ශාලා කියන අදහස අද වගේ දියුණු මහා මාර්ග ක්‍රමයක් ඒ වගේම sannivedana ක්‍රමයක් ඒ කාලේ නොතිබුණාට රාජනායනට එහා තියෙන ගම් නියම් ගම් සියල්ල පාලනය වුණේ ගම් සභාවේ. ඔයා හිතනවද සුනෙත් ওই රාජනීතිය ගම් මට්ටමින් අරියට ක්‍රියාත්මක වුණා කියලා? ඇයි දුර්ග එහෙම අහන්නේ? මං කල්පනා කරුවේ නීතිය පරිපාලනය ගැන දැනුමක් නැති ගමේ මිනිස්සු ගම් සභා මුල් කරගෙන කොහොමද ওই දේවල් අරියට කෙරුවේ කියලා. ඔය ගැන දැනගන්න නීති පොත් කියවන්න අවශ්‍ය නැහැ දුර්ගා. ඔය කාලේ නීතිය රාජ්‍ය සභාවවත් ලිඛිතව සඳහන් වෙලත් නැහැ. සිරිත් විරිත් ඒ වගේම සම්ප්‍රදාය ඒවා තමයි ඒ කාලේ රටේ තිබ්බ නීතිය. ඔය දැනුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට උරුමුනේ. ඒ කියන්නේ සම්ප්‍රදාය කියන නීතිය තමයි ගම් සභා තුල ක්‍රියාත්මක වුණේ. ඒ නීතියට රටේ රජුරුවත් යටත් වුණා. සිංහල ගම යනු එක ස්ථානයක පිහිටි ඉඩම් පංගු රාශියකි. සාමාන්‍යයෙන් ගමක භෞතිකමායිම් පැහැදිලිව පෙනෙන්න නැතත් කිසියම් ගමක වැසියෝ ගමේ මායිම් හොඳින් හඳුනති. ගමේ ජීවන රටාවේ කුළු ගැන්වී ඇති සාමූහික ජීවිතයේ පවතින සම්ප්‍රදායයන් නොවැසිනම් රීති නීති තරම්ම ප්‍රබලය. ඒවා ක්‍රියාත්මක කැරුණේ ගම් සභාව හරහායි. රාජකාරී ක්‍රමය මගින් ගමේ පොදු අවශ්‍යතා ඉටු කිරීම, යුක්තිය පසිඳලීම, වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම සියල්ල සිදු වුණේ ගමේ ජ්‍යෙෂ්ඨයන් නියෝජනය කළ ගම් සභාව මගිනි. ඒ කාලේ බරපතල වැරද්දකදී එහෙම නැත්තම් දිගින් දිගටම ගමේ නීතියට විරුද්ධව යන වැරදිකාරයන්ට දීපු දඬුවමක් තමයි බ්‍රහ්ම දණ්ඩනය. බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ ගමේ ඉන්න අනෙක් අය කතා නොකර ඉන්න එකනේ. ඉතින් ඒක කොහමද බරපතල දඬුවමක් වෙන්නේ? බ්‍රහ්ම දණ්ඩේ බරපතල කම ගැන අපුරු සටහනක් මට මතක් වුණා.
ඒකේ ලියලා තියෙන මෙන්න මෙහෙමයි. යහපත් අයහපත් හැම කෙනෙක්ටම වැසි වසි. නමුත් ඒ වැසි ජලය කුඹුරු වෙත ගලාගෙන යන්නේ තමන් විසින් පාලනය කරන ඇලමාර්ග ඔස්සේ. ওই කතාව කොහමද බ්‍රහ්ම දණ්ඩනයට ගැලපෙන්නේ? ගමේ මිනිස්සු ජීවත් වුණේ කෘෂිකර්මයත් එක්ක. ගොවිතැන් කරන්න වතුර අවශ්‍ය වෙනවා. තමන්ගේ ලියද්දේ වගා කරපු වතුර තවත් කුඹුරකට හරවලා යවනවා. නමුත් බ්‍රහ්ම දණ්ඩනයට අහුවෙච්ච මිනිස්සුන්ගේ කුඹුරට වතුර යන්න විදිහක් නැහැ. ඒක නිසා ඔවුන්ගේ කුඹුරේ කරල් පැහෙන්නේ නැහැ. ඔවුන්ගේ නිවසේ බතක් කිදෙන්නේ නැහැ. මේ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා බඩගින්න. ගමේ මිනිස්සුන්ගේ උදව්වක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. බලාගෙන යනකොට බ්‍රහ්ම දණ්ඩනය මරණ දඬුවමට දෙවෙනි නෑ. ගොවිතැන වෙනුවට වතු වගාවත් ගම වෙනුවට නගරයත් බෞද්ධාගම හා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ක්‍රිස්තු ධර්මය හා මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් ඔවුහු හඳුන්වා දුන්හ. එසේම සිංහල භාෂාව වෙනුවට ඉංග්‍රීසි භාෂාවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙනුවට මුදල් හුවමාරු ක්‍රමයත් ආදේශ කරමින් සමස්ත වශයෙන් ස්වයංපෝෂිත ක්‍රමයක් යටතේ මෙරටට හුරු වී පැවැති තත්ත්වය වෙනුවට ආනයන අපනයන මත පදනම් වූ ලෝක වෙළෙඳපොළ දක්වා විවෘත වූ ක්‍රමයකට හැඩගැසීමේදී පැරැණි ග්‍රාමීය ආයතන සහ ගොවිතැන් කටයුතු පරිහානියට පත්වීම පුදුමයක් නොවේ. ඉංග්‍රීසීන් විසින් පරිහානියට පත් කරපු ගොවිතැනත් ඒකට සහාය දීපු ගම් සභාවත් රටේ සංවර්ධනයට වැදගත් කියලා අධිරාජ්‍යවාදීන්ට පස්සේ කාලෙකදී තේරුණා. 1871 දී මේ රටේ ගම් සභා ක්‍රමය ආයෙත් පණ ගන්වන්නේ සර් හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයා. ගම් සභා ක්‍රමය මුලින්ම ඇති කළ යුතුයි කියලා මුලින්ම කියා සිටියේ 1833 දී කෝල්බ්‍රූක්. ඊට පස්සේ මේජර් තෝමස් ස්කිනර් එකහෙලාම කියා සිටියා ගම් සභා ක්‍රමය යලිත් ආරම්භ කරන්න ඕනි කියලා. ඒත් ඉංග්‍රීසින් එක ගණන් ගත්තේ නෑ. 1856 දී හෙන්රි වොට්ස් කෘෂිකර්මාන්තය දියුණු කරන්න යලිත් ගම් සභා ක්‍රමය ආරම්භ කළා. Who is appearing for the accused? There is no one appearing for the accused, Your Honor. ඉංග්‍රීසි පාලනය යටතේ ගැමියන්ගේ නඩු විසඳීම උසාවිවලට බරපතල ප්‍රශ්නයක් විය. එපමණක් නොව සැතපුම් 40-50 දුර ගෙවා උසාවි කරා යාම ගැමියන්ටද හිංසාකාරී කටයුත්තකි. අනෙක් අතින් උසාවි බස ඉංග්‍රීසි වීම නිසා ගැමියන් මුහුණ දුන් අපහසුතා සුළුපටු නොවේ. Cylinder, there is no case against you. You have nothing to fear if you tell the truth. Do you understand? ආණ්ඩුව සතු බලය හා වගකීම එකතැනකට කේන්ද්‍රගත වීමෙන් ඇතිවෙන්නේ ආඥාදායක පාලන ක්‍රමයක්. ඒ බලය ජනතාව අතරට බෙදා දීමෙන් ජනතාවද පාලන ක්‍රමයට හවුල් වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණය. ගම් සභාවෙන් සිද්ධ වෙන්නේ තේ දෙම තමයි. 1818 ඉංග්‍රීසීන් විසින් අහෝසි කරපු
ගම් සභා ක්‍රමය 1833 කෝල් ගෲප් විසින් නැවත ඇති කිරීමට නිර්දේශ කරනවා. නමුත් යටත් විජිත භාර ලේකම් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ගම් සභා ක්‍රමය ඇතිකරන්න හේතු වෙන්නේ නැහැ. මේ නිසා සිංහල ජනතාව දේශපාලන සමාජ ආර්ථික වශයෙන් විශාල ගැටලු රාශියකට මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 1848 දෙවැනි සටන ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇති වෙනවා. එයින් පස්සේ ඉංග්‍රීසීන් තේරුම් ගන්නවා ස්වදේශීය ආයතනයක් පිහිටුවීම හරහා මේ සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒ අනුව 1856 වෙනකොට හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා විසින් ගම් සභාවට සමාන ආයතනයක් පිහිටුවීමට නිර්දේශ කරනවා. ඒක 1856 අංක 9 දරන වාරිමාර්ග පනත ලෙස හඳුන්වනු ලබනවා. ඒ තුලින් ස්වදේශීය ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු, සමාජ කටයුතු, සිරිත් විරිත් සම්ප්‍රදායන් පිළිබඳව තීරණ ගන්නා ආයතනයක් වශයෙන් පවත්වාගෙන ගියා. යා හිතනවද සුනේත් ඉංග්‍රීසින් දී කරපු අලුත් ගම් සභාව කලින් ගම් සභාව තරම් මිනිසුන්ට සමීප වුණා කියලා? මං හිතන්නේ ගමේ ප්‍රශ්න දන්නේ ගමේ මිනිස්සු. ඒක විසඳ ගන්න හදපු එක තමයි ගම් සභාව කියන්නේ. හැබැයි දෙවෙනි පාර ඉංග්‍රීසීන්ගේ උවමනාව මුල් කරගත්ත ගම් සභාවක් තමයි අපිට ලැබුණේ. අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉංග්‍රීසීන් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලින් බැහැර නොවීම නිදහස ලැබීමෙන් පසුවද මෙරට සැලසුම් සම්පාදකයන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලියේ කැපී පෙනුන ලක්ෂණයකි. නිදහස් ජාතියක් වශයෙන් අපි ඉතිහාසයෙන් ආභාසය ලබාගෙන රටට ගැලපෙන අන්දමේ සැලසුම් සකස් කරනු වෙනුවට ඔවුන් කළේ පිටරටවලින් උගත් විවිධ මූලධර්ම මෙහි එලෙසම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමයි. වඩා නිවැරදිම දේ නිර්මාණය කරන්නේ ඉතිහාසයේ අත්දැකීම. ඔව්. ඉතිහාසය කියලා කියන්නේ හොඳ ගුරුවරයෙක්. අපිට අනාගතයේ පියමයින්න ඒ ගුරුවරයාගෙන් ලැබුණු උපදෙස් අනුශාසකා බොහොම වැදගත් වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්න ගොඩක් අඩුයි. ජාති කුල ආගම් දේශපාලන ආදී සියලු වාද භේදවලින් තොරව ගමේ දියුණුව සඳහා උපයෝගී කරගත හැකි ආයතනයක් වශයෙන් ගම් සභාව මේ රටේ අලුත් දේශපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කර ප්‍රතිෂ්ඨාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම දිනෙන් දිනම වැඩෙමින් පවතී.